සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සයන්ට YouTube channel එකෙන් අලුත් brand new episode එකකට. ඔයා ගාව තියෙන පොඩි ෆොටෝ එකක් කිසිම ක්වොලිටියක් අඩු වෙන්නේ නැතුව මේ වගේ ලොක් කරන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවා. නෑනේ. සාමාන්‍යයෙන් අපිට ෆොටෝ එකක් නැති කොටසක් වන්න බෑ. හැබැයි අද මම ඔයාලට පෙන්නන AI tool එක පාවිච්චි කරලා ඔයාගේ ඕනම තියෙන image එකක් සීමාවෙන් එහාට ගිහින් අලුත් කොටසක් නිර්මාණය කරන්න පුළුවන්. ඔයාලට විශ්වාස කරන්න බෑනේ. තවත් පැහැදිලි කළොත් ගොඩක් වෙලාවට අපිට ගත්ත ලස්සන ෆොටෝ එක frame එකක් මදි වුණාම හෝ තවත් ටිකක් වටපිටාව පේනනම් හොඳයි කියලා හිතුනාම අපිට කරන්න තිබුණේ නෑනේ. ඉතින් දැන් අපිට පුළුවන් ජෙනරේටිව් AI ටෙක්නික් එකක් යූස් කරලා ෆොටෝ එක නැති කොටසක් ඉතාමත් තාත් විදිහට අලුතින් නිර්මාණය කරන්න. මේකට කියන්නේ AI image expansion එහෙමත් නැතිනම් hot painting කියලා. ඉතින් අද වීඩියෝ එකකින් මම පියවරෙන් පියවර කියලා දෙනවා සරල AI tool එකක් පාවිච්චි කරලා ඔයාගේ සාමාන්‍ය ෆොටෝ එකක් cinematic look එකක් තියෙන ලොකු image එකක් බඩපත් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු මේ magic එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා මගේ channel එක තාමත් subscribe නොකරලා නම් videos බලන්න. දැන් පල්ලෙහින් subscribe button එක click කරලා ඊට පැත්තෙන් bell icon එක all press කරලා තියාගන්න. මේ වගේ වටින interesting video එකක් ළඟටම ගෙනල්ලා බලන්න. නම් වැඩි ගාතාවක් අපි යන් වීඩියෝ එකට. මුලින්ම ඉතින් ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඉතින් මාත් මගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්නවා. වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා සර්ච් බාර් එකේ සර්ච් කරන්න expanded.ai කියලා. මාත් expand AI කියලා සර්ච් කරගන්නවා. ඉතින් ඔයාලට expand AI කියලා සර්ච් කරගත්ත පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙතන මේ පළවෙනි link එකේ තියෙන අන්න ඒක click කරන්න. පළවෙනි link එක click කරලා පස්සේ මෙන්න මේ වගේ interface එකට තමයි එන්නේ. ඔයා මේකෙන් මුලින්ම account එකක් හදාගන්න ඕනේ. ඉතින් ඒකට මෙන්න මේ තියෙන sign up කියලා අන්න ඒක click කරන්න. ඒ ක්ලික් කරලා පස්සේ මෙතන ඔය තියෙන ඊමේල් පෙන්නනවා. ඉතින් ඔයාලට කැමති ඊමේල් එකක් සිලෙක්ට් කරලා ඊමේල් එක ක්‍රියේට් කරන්න පුළුවන්. ඊළඟට බලමු අපේ account එක ඇඩ් වෙනවා. ඉතින් මේන් ඉන්ටර්ෆේස් වලට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ මෙතන expanded කියලා තියෙන. අන්න ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ image එක අප්ලෝඩ් කරන්න කියනවා. එතන අප්ලෝඩ් image ගිහින් මෙතන ඔයාලා අදාළ image එක සිලෙක්ට් කරලා ඒක මෙතන ඕපන් කරගන්න. image uploading කියලා වැටෙනවා. image එක අප්ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න ඕනේ. ඉතින් මම මේක මගේ image එකක් දාලා Google AI Studio එකෙන් ක්‍රියේට් කරගත්තේ. ඉතින් ඔයාලට මෙතන මේ පේනවනේ අපි frame කියලා. මෙතන custom එක තියෙන්නේ අපේ logo size එක. ඉතින් custom එක. අපිට මේකේ size එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන custom එකට ගිහින් මෙතන මේ තියෙන්නේ 16:9 ඔයාලට ඕන එක select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ඔයාලට පෙන්නන්න 16:9 දාලා දෙන්න. ඉතින් එහෙම දීලා ඔයාලට මෙතන මේ generate කියලා අන්න එක select කරන්න තියෙන්නේ. ඒක select කරගත්තා ඊට බලා ගන්න පුළුවන් අපේ image එක ගානට expand වෙලා ඇවිත් තියෙනවා. ඉතින් ගොඩක් හොඳ quality එකක් තියෙනවා. ඉතින් මේ කිසිම අවුලක් නැවට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාගේ භාගයට crop වෙලා තියෙන image එකක් වුණත් මේකට upload කරලා ඒක expand කරලා AI වලින් generate කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම generate කරගත්තාට පස්සේ ඔයාලට දැන් පේනවා download කියලා. මේ download කියන අන්නේ click කරන්න. ඊළඟ බාඩ බලා ගන්න පුළුවන් අපේ image එක download වුණා. ඉතින් මෙන්න මේ තමයි image එක සාත expand කරගන්නේ. ඉතින් image expand වගේම ඔයාලට මේ cloth සම්බන්ධව තියෙනවා එතන generate කරගන්න. ඒ වගේම මෙතන edit වල ගියාට පස්සේ background එක remove කරගන්න, retouch කරගන්න. ඒ කියන්නේ වගේ image අවශ්‍ය කොටසක් remove කරගන්න වගේ මේකේ upscale කරගන්න පුළුවන්. ඉතින් මේක seriously free site එකක්. ඒවට මේක use කරන්න පුළුවන්. nano banana එකත් මේකට add වෙලා තියෙනවා. eDream V5 මොඩල් එකත් මේකේ තියෙනවා. බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේවත් experience කරලා බලන්න පුළුවන්. ඉතින් මම මෙතනදී experience කරන්න යන්නේ නැහැ. ඉතින් මං හිතන අදගෙන අපේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහා තියෙන like button press කරලා දැම්ම වීඩියෝ එකට දාන්න like එකක්. ඒ වගේම මගේ channel එක අලුත් අය දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ bell icon එක all press දාලා තියාගන්න. මේ වගේ වටින වීඩියෝ ඔයා ළඟටම ගෙනන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ සම්බන්ධව ඔයාගේ අදහසත් පහතින් comment එකක් දාන්න යන්න අමතක කරන්න එපා. මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බෙන කතරකින් එන සියලු දෙනාටම ජය වේවා. ටෙක්නික් නම දම ගුවන් ගමන ටෙක්ලෝකෙ පැදෙනව අදහස සමන කොම්පියුටර් සිකත් එක හැරදින්නේ නෑ. ආරම්භයේ සිට මම සොයා යනවා සේහන් ටෙක්නික් නම දම ගුවන් ගමන